පිටුම මෙන්න මෙතන ඉන්න මහත්තයෙක්. මේ මහත්තයාගේ ඉඩමට හරිම ආසයි. හරිනේ? ඉඩමට ආසාවේ ඉඳලා මැරෙනවා. මරණාසන්න වෙලාවේ මතක් වෙන්නේ ඉඩම. ඉඩම මතක් වුණා නම් අන්න ඒකට තණ්හාවෙන් ඒ තණ්හාව කියලා කියන්නේ මේ නිකන් මහා තණ්හාවක් වෙන්න ඕනේ නැහැ. ඒ පිළිබඳ බලාපොරොත්තු සහිතව මැරෙනවා. තණ්හාවෙන් මැරෙනවා. තණ්හා පච්චය උපාදානං දැඩිව අල්ලගෙන මැරුණා. උපාදාන පච්චය භවෝ ඉඩමෙම ප්‍රේතෙක් වෙලා ඉපදුනා. දැන් මොකද වෙන්නේ? ඉඩමෙම ප්‍රේතෙක් වෙලා ඉපදුනා. ඒ ප්‍රේතය වෙලා ඉපදුනා නම් එයාට දුක උරුමයිද නැද්ද? දුක උරුමයි. දැන් මේ මිනිස්සු වෙලා ඉපදිච්ච ඔයාලට දුක කියන එක උරුමයිද නැද්ද? උරුමයිනේ. නේද? දුක උරුමයි. මොකද්ද තියෙන දුක? ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ අර ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක, පරිදේව ඔක්කොම ටික අරගෙන එක මිටට මිරිකලා පතාට එකට හිඳවලා ස්ප්‍රිට් එක ගත්තාම බුදුරජාන් වහන්සේ කිව්වා මොකද්ද? පංච උපාදානස්කන්ධයේ දුකයි.